මගාව තියෙනවා 1972 ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මේ ව්‍යවස්ථාව මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. හරිද? එතකොට මේ විශ්ව නිර්දේශයේ තියෙන ප්‍රධාන කොටසක් තමයි ආණ්ඩුක්‍රම ආකෘතිය ඇතුලේ ජනාධිපති ආණ්ඩුක්‍රමය හා කැබිනට් ආණ්ඩුක්‍රමය පිළිබඳ මූලධර්මීය කොටස්. කොට මේ විභාගෙදී අහන ප්‍රශ්නයක් තමයි ජනප්‍රිය මොකද්ද ජනාධිපති ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ මොකද්ද කැබිනට් ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ. ඒක තමයි අහන්නේ. ඒතර මේක ඔබට අහනකොට මේකේ තියෙන අන්තර්ගත වෙනස්කම, මේකේ තියෙන ක්‍රමවේදය, මේකේ තියෙන විවිධත්වය, මේකේ තියෙන වෙනස්කම් ඔබ කොහොමද හඳුරගන්නේ කියන කාරණේ පිළිබඳ පොඩි නිකන් සංසන්දනාත්මක විශ්ලේෂණාත්මකව තමයි අහන්නේ. right. නමුත් මම බලාපොරොත්තු වෙනවා ඔබට පිළිතුරකට වඩා මේකේ තියෙන න්‍යායාත්මක කොටස වෙන වෙනම පැහැදිලි කරන්න. ඒ කියන්නේ කැබිනට් ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ මොකද්ද? ජනාධිපති ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ මොකද්ද කියන කාරණේ පිළිබඳව වෙන වෙනම පැහැදිලි කිරීමක් කරන්න. හරි. මම මුලින්ම යොමු වෙන්නම් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට. ලෝකේ ජනප්‍රිය ආණ්ඩුක්‍රමයක් තමයි පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ. ඒ කියන්නේ විධායක බලය ක්‍රියාවට නංවන්නේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තමයි විධායක බලය ක්‍රියාවට නංවන්නේ. මේක ලෝක ජනප්‍රියයි. එතකොට මැතිවරණයක් ජයග්‍රහණය කරලා වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගන්න පක්ෂයට අපි කියනවා ආණ්ඩු පක්ෂය. ඒ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම අතරින් ප්‍රධානියා ප්‍රමුඛයා නායකයා අග්‍රාමාත්‍යවරයාට පත් කරනවා. ඒ අග්‍රාමාත්‍යවරයා තමන්ගේ මැතිවරු ටික පත් කරගෙන ආණ්ඩුව කරගෙන යනවා. මෙතන විශේෂත්වයක් තියෙනවා. මේ අගමැතිවරයා කැබිනට් මණ්ඩලය තමයි දේශපාලන විධායකයා. අපි කියනවා සත්ත්ව විධායකයා. ඔවුන් තමයි බලය තියෙන්නේ. ඒ වගේම තමයි මේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක නැත්නම් අපි කියමු කැබිනට් ස්පන්නේ ආණ්ඩුක්‍රමයක තවත් විධායකයක් තියෙනවා. නාමික විධායකය. එතකොට විධායක කොටස් දෙකයි. එකක් සත්ත්ව විධායකය, නාමික විධායකය. ලෝකේ බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, කැනඩාව, ඩෙන්මාර්කය වගේ රටවල් වල තියෙන්නේ මෙන්න මේ කියන පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයේ මූලධර්මය. නාමික විධායකයක් තියෙනවා, සත්ත්ව විධායකයක්. හරි. මේ නාමික විධායකය සමස්තය හසුරුවන්නේ නාමික විධායක සියලු කාර්යභාරයන් හසුරුවන්නේ මෙන්න මේ කියන සත්ත්ව විධායකය. ඒ කියන්නේ අගමැතිවරයා කෝ කැබිනට් මණ්ඩලය. එයාට තමයි ලොකුම රෝල් එක තියෙන්නේ. එයා තමයි සමස්තය තීරණය ගන්නේ. විධායකයේ ව්‍යවස්ථාදායකයේ අතර අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවය නිර්මාණය කරන්නේ මේ අගමැතිවරයා. අගමැතිවරයා තමයි ප්‍රධානියා. මේ අගමැතිවරයා තමයි සමාජ ආර්ථික දේශපාලනික ක්‍රියාවලිය ඇතුලේ ප්‍රමුඛයා බවට පත් වෙන්නේ. හරිද? එතකොට මේ අගමැතිවරයාත් එක්ක ගනුදෙනු කරන ආණ්ඩු පක්ෂ ආරක්ෂා කරන එක අගමැතිවරයාගේ ලොකු කාර්යභාරයක්. තමන්ගේ කැබිනට් එක ඇතුලේ ගන්න තීරණ තමන්ගේ අමාත්‍ය මණ්ඩලයට, තමන්ගේ ආණ්ඩුවට බලපාන ආකාරය පිළිබඳව අගමැතිවරට තියෙන ලොකු වගකීමක්. අපි මේකට කියනවා සාමූහික වගකීම. ඒක කැබිනට් එක ඇතුළේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ට පොදුයි. තමන්ගේ ආණ්ඩු පක්ෂය, තමන්ගේ රජය ආරක්ෂා කර ගැනීම යාළගේ ප්‍රධාන කාර්යභාරය. යම් ආකාරයකින් මේ කාරණේ බිඳ වැටුණොත් අගමැතිවරයා සම්බන්ධව ආණ්ඩු පක්ෂයෙන් බිඳ වැටුණොත් යම් කිසි විශ්වාසයක් යම් ආකාරයෙන් හරි ආණ්ඩු පක්ෂයේ බහුතරය අහිමි වුණොත් විශ්වාස භංගයක් ගෙනෙලා විපක්ෂයේ වෙතින් තමන්ගේ ආණ්ඩු බලය අහුසු වෙන්න පුළුවන් ඕන වෙලාවක. ආණ්ඩු අස්ථාවර වෙන්න පුළුවන්. මොකද හැම වෙලාවෙම ආණ්ඩු පක්ෂයක් වගේම එහා පැත්තේ තියෙනවා ප්‍රබල විපක්ෂයක. උදාහරණ බ්‍රිතාන්‍ය වගේ රටවල් වල. බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා යම් ආකාරයෙන් හරි විශ්වාස භංගයක් හෝ අයවැයක් පරාජයටපත් වුණොත් අන්න බලාගෙන ඉන්න විපක්ෂ නායකවරු එතෙන් සිට අග්‍රාමාත්‍යවරු කටයුතු කරගෙන යනවා. එහෙම තමයි මේකේ තියෙන මොඩල් එක. මේකේ තියෙන ක්‍රියාවලිය. හරි.
දැන් මේ අග්‍රාමාත්‍යවරයා බලවත්නේ. අතර ඔහු ඉතාම බලවත්. දැන් යම් ආකාරයක පාර්ලිමේන්තුවේ වැඩි බහුතර සංඛ්‍යාවක් ඔහුට තියෙනවා ආණ්ඩු පක්ෂයක් විදියට. තවත් බලවත්. මොකද උදාහරණයක් දැන් නරේන්ද්‍ර මෝදි වගේ අග්‍රාමාත්‍යවරයෙක් ඉඳලා ඉතාම බලවත් වෙනවා. ಭಾರತೀಯ ජනතා පක්ෂයෙන් බලයට පත් වෙනවා. තාම බලවත් බවට පත් වෙලා තියෙනවා. හරි. ඒකින්ද මේකේ බලවත්භාවය වර්ධනය වෙනවා. ආණ්ඩු පක්ෂයේ ලැබෙන ආසන සංඛ්‍යාව ආණ්ඩු පක්ෂයේ මේ තියෙන බලවත්භාවයත් එක්කම ගොඩක් වර්ධනය වෙන්න පුළුවන්. මොකද ශක්තිමත් ආණ්ඩු පක්ෂයක් ශක්තිමත් විපක්ෂකුත් මේක ඇතුළේ නිර්මාණය වෙනවා. ලෝකෙ පිළිගත් සම්ප්‍රදායක් තමයි ප්‍රජාතන්ත්‍රවාදීභාවයෙන් වැඩි බොහෝ දෙනාගේ අදහස් වල ඉඩකඩ ලැබෙනවා. අස්තනෝමතික විදිහට තීන්දුව తీරන ගන්න තියෙන ඉඩකඩ අහිමි වෙනවා අගමැතිවරයාට. මොකද ඔහුට හැම වෙලාවෙම තමන්ගේ ආණ්ඩු පක්ෂය කැබිනට් එකෙන් අහලා තමයි තීන්දුව తీරන ගන්න. හරි. ඒ වගේම තමයි යම් අත්නොමතික තීන්දුව తీරන ගන්න තියෙන අවස්ථාවලත් වැඩි වෙන්න පුළුවන්. අර මම පෙර සඳහන් කරපු යම් ආකාරයෙන් බලය වැඩි වුණොත් අගමැතිවරයාට සහ කැබිනට් මණ්ඩලය ගන්න තීන්දුව తీරන කන්ට්‍රෝල් කරගන්නත් විදිහක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේක පොඩි අවාසි සහගත තත්ත්වයන් ටිකකුත් තියෙනවා. ඒ කියන්නේ සමහර තීන්දුව తీරන ක්‍රියාත්මක කිරීමේදී අර ඍජුව තීන්දුව తీරන ක්‍රියාත්මක කරන් තියෙන තත්ත්වයන් යටපත් වෙනවා. කියන්නේ තමන්ගේ කැබිනට් මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා ආණ්ඩු පක්ෂයත් එක්ක සාකච්ඡා කරලා ගන්න සිද්ධ වෙන සමහර තීන්දුව තියෙනවා. හරි. ඒ වගේම තමයි සමහරට අස්ථාවර වෙන්න පුළුවන් නේ. යම් ආකාරයෙන් හරි ආණ්ඩු පක්ෂයෙන් කණ්ඩායමක් විපක්ෂයට ගියොත් එහෙම ආණ්ඩුව අස්ථාවරයි. මෙන්න මේ කාරණා එක බැලුවා පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ ආකෘතියක්. එතකොට අපි බලමු මොකද්ද මේ ඒක අනෙත් පැත්ත. ජනාධිපති ආණ්ඩුක්‍රමයක්. ජනාධිපති ආණ්ඩුක්‍රමයක් කියන කාරණය තුලේ ගාන කියන දේශපාලන චින්තකයා කියන්නේ විධායක ව්‍යවස්ථාගත අධිකරණ කියන සියලු බලතල එක පුද්ගලයෙක්ට ජනාධිපති තනතුරකට ඒකරාශී වෙලා ව්‍යවස්ථාපිතව මේ බලය වර්ධනය වෙලා ව්‍යවස්ථාවට වග නොකියන තත්ත්වයක් දක්වා නිර්මාණය වී. ගාන කියන්නේ. તો ලෝකයේ මේ සම්බන්ධව දෙන්න පුළුවන් උදාහරණ ජනාධිපති ආණ්ඩුව. ඇමරිකාව, පිලිපීනය සහ ලතින් ඇමරිකාව රටවල් ගණනාවක් තියෙන මේ ජනාධිපති ආණ්ඩුව. ඒ කියන්නේ විධායකයේ තියෙන ජනාධිපතිවරයෙක්. දැන් අපි පෙර සඳහන් කරපු අගමැතිවරයා ගාව තියෙන විධායකයේ සම්පූර්ණ තනි පුද්ගලෙක් ගාවට එනවා. මේකේ බරපතලම තත්ත්වය තමයි මේ ජනාධිපති ආණ්ඩුක්‍රමයක් තියෙන රටවල් වල ජනාධිපතිවරයා තීරීපත් වෙන්නේ මහජන ඡන්දෙන් වෙනම මැතිවරණයකින්. ඒ කියන්නේ ජනාධිපතිවරණයකින්. ඒතකොට ජනාධිපතිවරයා කල්පනා කරනවා සහ ව්‍යවස්ථාපිත ක්‍රියාමාර්ග තියෙනවා මේ නැවත ඔහු ව්‍යවස්ථාදායකයට වග කියන්න ඕනේ නැහැ. මොකද ඔහු පත් කළ තියෙන්නේ ජනවරමකින් ඍජු. ඔහු වග කියන්නේ ජනතාවට විතරයි. හරි. ඒතකොට මේ தත්ත්වය අත්නොමතික වෙන්නත් පුළුවන්. මොකද අත්නොමතික වෙච්ච අවස්ථාවක් තියෙන ලෝක ඉතිහාසයේ. හරි. ඒකද ජනාධිපතිවරයා බලවත්. නිකන් නෙවෙයි. ඉතාම බලවත්. ජනාධිපතිවරයා නිර්මාණය. එතකොට මේ බලයට පත් වෙන ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයට වග කියන්නේ නැහැ. අත්නොමතිකව කටයුතු කරන අවස්ථාවන් ලෝක ඉතිහාසයේ ගැටලුකාරී වුණු උදාහරණ ඕනෑ තරම් තියෙනවා. මේකේ ඊළඟ ප්‍රතිචාරය තමයි ජනාධිපතිවරයාව ඉවත් කරන්න පෙළඹෙනවා. ජනාධිපතිවරයා ඉවත් කරන්න වෙන්නේ දෝෂ අභියෝගයකින්. ජනාධිපතිවරයාගේ කටයුතු කාර්ම සම්බන්ධව දෝෂය කියන්නේ ඔහුගේ කටයුතු සම්බන්ධව දෝෂය පෙන්නුම් කළා තවරු කළා දෝෂය අභියෝගයට ලක් කරලා දෝෂාභියෝග ක්‍රියාවලියකින් ඉවත් කරන්න සිදුවෙනවා. 1896 ඇමරිකානු ජනාධිපති ඇන්ඩ්‍රු හේගන් අන්න එහෙම දෝෂාභියෝග ක්‍රියාවලියකට මුහුණ දෙනවා. ඒක තමයි 1974 විතර ඔය රිචඩ් නික්සන් ජනාධිපතිවරයාට මේ ආකාරයේ දෝෂාභියෝග ක්‍රියාවලට අවශ්‍ය යෝජනාවක් නිර්මාණය වුණා. උඩින් ඉතිහාසය සිද්ධ වුණා. ඒකද ජනාධිපතිවරයා ඉතාම බලවත්. විධායකයේ ව්‍යවස්ථාදායක අධිකරණ කියන කටයුතු සියල්ල ඇතුළේ ඔහු බලවත්. ඔහු වග කියන්නේ නැහැ කියන තැන ඉඳලා කටයුතු කරන්නේ. හැබැයි මෙන්න මෙහෙම කාරණා ටිකක් තියෙනවා. දැන් ඇමරිකාව ලෝකේ විධායක ජනාධිපති ක්‍රමයක් ඇතුළේ ඉතාම බලවත් රාජ්‍යයක්. මේ බලවත් රාජ්‍ය ඇතුළේ ඔවුන් ගනු ලබන තීන්දුව తీරන විශේෂම ජනාධිපතිවරයා කියන එක තනි පුද්ගල
මේ චරිතය නැත්නම් තනතුර ගනු ලබන තීන්දුව తీරන ඍජු කෙලින් සහ අපි කියන්නේ අර ස්ථානයට අවශ්‍ය ගන්න තනි තීරණයක් වෙන්න පුළුවන්. ඒකේ මොහොතේ ගත යුතු තීරණයක් වෙන්න. ඒක නැවත සාකච්ඡාව ලක් කරන්න ඕ සංවාද කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මේ මොහොතේ ගන්න ඕන ඍජු තීරණ ගැනීම හැකියාව ජනාධිපතිවරයාට හිමි වෙනවා. ඒක ලොකු වාසියක්. හැබැයි වාසිය මුණාට ලෝක ඉතිහාසයේ පාඩම් තියෙන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයන් ඇතුළේ. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ අයිති හිමිකම්, අයිතිවාසිකම්, මේ ගොඩක් දේවල් ජනාධිපතිවරයාගෙන තනි පුද්ගලයාගේ බලය මත යටපත් වෙලා දූෂණයට ලක් වෙලා අපයෝජනයට ලක් වෙලා අපකීර්තියට පත් වෙච්ච අවස්ථාවන් ලෝකෙ තියෙනවා. පිලිපීනයේ හිටපු ජනාධිපති ඩුටර්ටි ඔහුගේ පාලන තන්ත්‍රය තුල ඊටම නරක හැසිරීම් සහගත තත්ත්වයන්, ඊටම අවනීතිය, අයිතිවාසිකම් කප්පාදු කිරීම, බරපතල හිමිකම් උල්ලංඝනය කිරීම නිසා මේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ ඉස්සරහින් ලියවිලා තියෙනවා අත්නෝමතිකාකාරයට ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් කිරීමට තියෙන ඉඩකඩ වැඩිය කියන කාරණා. ඔනෝක තමයි ජනාධිපති ආණ්ඩු ක්‍රමය සහ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය අතර තියෙන වෙනස්කම් අපි පැහැදිලි කරගන්න.